වணக்கம் ලර්න් ටෙමිල් විත් රස්ලාන් යන YouTube channel එක මගින් ඔබට දෙමළ භාෂාව සරලව ඉගෙන ගත හැක. එහෙමනම් subscribe කර follow කරන්න. අද දින අපි නයනු අක්ෂරය බලමු. නයනු වර්ග 3ක් තිබෙනවා. එයින් මෙම නයනු අක්ෂරය බලමු. මෙම අක්ෂරය වචනේ මුලට යෙදෙන්නේ නැහැ. වචනේ මැදට යෙදෙනවා, අගට යෙදෙනවා. තනි වේදන විට හෝ දීප්ත වී යෙදෙන විට උච්චාරණය වෙනසක් වෙන්නේ නැහැ. ඒ අනුව අපි බලමු කාණි කාලණි ඉඩම පාවහන් අගට යෙදලා තියෙනවා. ඊගාවට අපි බලමු අගට යෙදීමෙන් අනතුරුව යෙදෙන ආකාරය බලමු. වචනයක මැද වචනයේ මැද දීප්ත වී යෙදෙන අවස්ථාව සහ මැදට යෙදෙන අවස්ථා කන්නීර් කඳුළු තන්නීර් වතුර. ඊගාවට අපි බලමු වචනේ අගට යෙදෙන අවස්ථාව කන් ඇස අණை වැල්. මෙන්න මේ ආකාරයට. නමුත් දෙමළ භාෂාවේ මෙම නයනු අක්ෂරයේ මෙම අවස්ථාවේදී පමණක් දීප්ත වෙන විට මෙම නයනු කණිනි කියන වචනයට වෙනස් ආකාරයට එකතු වෙන බව ඉගෙන ගන්න.